රටම දන්න කොටුවේ පොඩි හාමුදුරුවන් මේකප් දාලා මොකක්ද මේ නටන නාඩගම චීවරයටත් අගෞරවයක් සමාජ මාධ්‍ය තුලින් දැඩි විවේචනයක් කලින් කලට සමාජ මාධ්‍ය තුල පුවත් මවන ස්වාමින් වහන්සේ කෙනෙකු ලෙස කොටුවේ පොඩි හාමුදුරුවන් දක්නට ලැබෙනවා රාජපක්ෂ පාලන සමයේ සිටම සමාජ මාධ්‍ය තුල උන්වහන්සේ බොහෝසේ කැපී පෙනුණා මෙවර කොටුවේ පොඩි හාමුදුරුවන් මේකප් දමමින් සිටින වීඩියෝවක් සමාජ මාධ්‍ය තුල ආందోලනයක් ඇති කර තිබෙනවා. එයට බොහෝ පිරිසක් දොස් නගමින් තිබෙන ආකාරයද දක්නට ලැබෙනවා. මේ ආකාරයෙන් ජනතාවම තමයි මේ වගේ අය උඩට ගෙනාවේ. ජනතාවම තමයි කාලීන බණ කියලා අනේ නියමයිනේ කියලා මෙයාලව ජනප්‍රිය කෙරුවේ. ජනතාවම තමයි බුදුන් වහන්සේ දෙසූ උතුම් ධර්මයේ ශ්‍රවණය කරලා හිත නිවා ගන්නව වෙනුවට මෙයාලගේ විහිළුවහලා hina වෙලා සතුටු වුණේ. බුද්ධ ධර්මයේ දේශනා කරන යහපත් භික්ෂූන් වෙනුවට මේ වගේ අය ධර්මාසනයට නගලා පිළිගත්තෙත් මේ රටේ ජනතාවමයි. ජනතාව නැත්නම් මේ කාටවත්ම පැවැත්මක් නැහැ. එක එක කාලෙට එක එක වේශෙන් නැවිත් ජනප්‍රිය වෙන්න හදන මේ වගේ අයට මොකද කරන්නේ? බුදුන්ගේ ධර්මයට අනුව භික්ෂුන් වහන්සේ කෙනෙක්ට මේවා කැපද? සියල්ල අත්හරින්න කියන අයම හැමදේම බදා ගන්න සමාජයක මේවා විහිළුම තමයි. යනුවෙන් බොහෝ පිරිස් දෝෂාරෝපණය කර තිබුණා.